කියන්නේ අපි දැන් මේ ඉංජිනේරින් මෙඩිසින් හරි එහෙම ෆීල්ඩ් එකක් පස්සේ පන්නන එකේ ඇත්තටම අපිට වැලියු එකක් තියෙද විශේෂයෙන් කොල්ලෙක් කියන කොල්ලෙක් මගෙන් මේ ප්‍රශ්නේ අහලා තිබේ. ඒ කියන්නේ අපි මේ මනුස්සයා අහලා තිබේ මට ඉංජිනේර කෙනෙක් විදියට කවදා හරි ලැම්බෝගිනියක් පදින්න පුළුවන් තත්ත්වයකට එන්න පුළුවන් වේද කියලා. ඒක නිකන් බෑම වගේනේ නිකන්. දැන් ගත්තොත් එහෙම ලංකාවේ ආර්ථිකය ගත්තොත් ලැම්බෝගිනියක් නෙමෙයි නිකන් මරුඩියක් පදින්නත් අමාරු තත්ත්වයක් නේ තියෙන්නේ වගේනේ. ඒක සාමාන්‍යයෙන් මරුඩියක් ගන්නත් ලක්ෂ 70ක් 80ක් යයි දැන් අලුත් ටැක්ස් එකත් එක්ක. ඊටත් වැඩියෙන් යයි. සෙකන්ඩ් හෑන්ඩ් නෙමෙයි. ඒතර 70ක් 80ක් එකතු කරන්න දැන් මෙහෙමයි. ඉංජිනේර කෙනෙක් දැන් බොරු කියන්න ඕනේ නැහැනේ. ඉංජිනේර කෙනෙක් විදියට පාස් අවුට් වෙච්ච ගමන් ඔයාගේ පළවෙනි සැලරි එක සමහර විට රුපියල් ලක්ෂයක් වෙන්නත් පුළුවන්. මොරටු වෙනන් නෙමෙයි. නමුත් වෙන ෆැකල්ටි එකකින් ඔයා පාස් අවුට් වුණාම සමහරට පළවෙනි සැලරි ලක්ෂයක් වෙන්නත් පුළුවන්. ඒතර දැන් ලක්ෂයක් අරගෙන අවුරුද්දකට ලක්ෂ 12යි. අපි හිතමු බිඳුව يعني සතයක්වත් එකතු කරන්නේ මේ වියදම් කරන්නේ නැහැ කියලා. ලක්ෂ 12යි. ලැම්බෝගිනියක් කෝටි 35කට වඩා වැඩි. කෝටි 36ක් විතර එනවා මේ දැක්කලා ටික. එතකොට මේ එහෙම ගත්තොත් ලක්ෂ 12යි අවුරුදු 3කට ලක්ෂ 36යි. එතකොට අවුරුදු 300ක් වැඩ කරොත් නේද? ඉලක්කම් හරි ඇති කියලා හිතනවා. 36යි 360යි 3600. අවුරුදු 300ක් වැඩ කරොත් ගත්තා. එහෙම නේදන්නේ. එතකොට ඕක බොහොම සාධාරණ ප්‍රශ්නයක් ඔයාලට මේ වෙලාවේ හිතෙන මේ එහෙම කියලා හිතන එක. ડોක්ටර් කෙනෙක් වුණත් එච්චරයි. සාමාන්‍ය ඉලක්කම් දාලා ගණන් හැදුවොත් බෑ කියලා තමයි එන්නේ. ඒ වුණාට උතන තියෙන විශේෂ කාරණාව මේකයි. උතන ඔය ෆීල්ඩ් වලට වටිනාකමක් ඇවිල්ලා තියෙන මෙන්න මේ වගේ තැන් වලින්. හිතන්න උතන කතා කරන්නේ ඔයා ඔය ડોක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් වෙලා සමහර වෙලාවට ඔයා කරන නිකන් පොඩි ජොබ් එකක් කරගෙන ඉන්න එක ගැන නෙමෙයි උතන කතා කරන්නේ. ඔයා මොකක් හරි ජොබ් එකක් කරගෙන ඉන්න එක ගැන නෙමෙයි කියන්නේ. ජොබ් එකක් කරගෙන ඉන්න ගමන් ලැම්බෝගිනියක් ගන්න බොහෝ විට බෑ. ඇත්ත කතන්දරේ. 99% බෑ. ජොබ් එකක් කරන ගමන් ලැම්බෝගිනියක් ගන්න. ඒතර ඒ ආර්ථික තත්ත්වෙට ළඟා වෙන්නේ ජොබ් එකෙන් නෙමෙයි. ජොබ් එකේ එන පඩියෙන් ඒ ගාන එකතු කරලා කැටේට දාලා එහෙම නෙමෙයි. ඒක වෙන කතන්දරයක්. ඔයා ඉගෙන ගන්නවත් එක්ක ඔයා වෙනම පාත් දකිනවා. එතකොට සාමාන්‍ය මිනිස්සු දකින්නේ නැති පාරවල් වල දකිනවා. මම එක උදාහරණ කතන්දරයක් කියන්නම්. දැන් හිතන්නකෝ ඔයාට සාමාන්‍යයෙන් ඔයා යම් සල්ලි ටිකක් හරි අතේ තියාගෙන එළියට යන මිනිස්සෙක් විදිහට ඔයාට මොන හරි ව්‍යාපාරයක් කරන්න හිතනොත් විශේෂයෙන් කොල්ලන්ට එල්ලුත් කරනවා. කරන්න හිතනොත් ඔයාට හිතන දේවල් ටිකක් තියෙනවනේ. ඒ හිතන දේවල් වලට වඩා ඔයා මොකක් හරි ෆීල්ඩ් එකේ එක්ස්පර්ටයිස් කියන්නේ නිපුණත්වයක් ගත්තට පස්සේ ඔයාට හිතෙන සහ පේන දේවල් පට්ට වෙනස්. උදාහරණයක් කියන්නම් මම දන්න කෙනෙක් ගැන. මගේ යාළුවෙක් වැඩ කරනවා මාත් එක්කම එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් හිටපු යාළුවෙක් වැඩ කරනවා. එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් කම්පැනි එක ශ්‍රී ලංකන් එකේ නෙමෙයි වෙන තැනක. එයා වැඩ කරන කම්පැනි එකේ ඉංජිනේර්ස්ලා ජූනියර් ඉංජිනේර්ස්ලා 4 දෙනයි ඇසිස්ටන්ට් ඒ කියන්නේ ඊට වඩා සීනියර් ඉංජිනේර්ස්ලා 4 දෙනයි තව දෙන්නයි ඔක්කොම 10ක් තමයි ඉන්නේ. ඒ කම්පැනි එක කරන්නේ මෙන්න මේවා. ඒ කම්පැනි එක පිහිටවල තියෙන්නේ සාමාන්‍ය එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් ඉංජිනේර් කෙනෙක් වෙච්ච කෙනෙක්. ඊට අවුරුදු 5ක් 6ක් විතර එයාක්‍රාෆ්ට් මේන්ටනන්ස් ඉංජිනේර් කෙනෙක් විතර වැඩ කරලා සාමාන්‍ය පඩියක් අරගෙන ඒකෙන් එයා දකින්න ගොඩාක් දේවල් තියෙනවා. ඒතකොට එයා ඒකෙන් දකින්න අවුරුදු 5ක් 6 නෙමෙයි අවුරුදු 10ක් විතර එයාක්‍රාෆ්ට් ඉංජිනේර් කෙනෙක් විතර මේන්ටනන්ස් ඉංජිනේර් කෙනෙක් විතර වැඩ කරලා එයා දකින්න ඒක ඇතුලේ මෙන්න මෙහෙම දේවල් තියෙනවා කියලා. දැන් එයා කරපු දේ මම මේ කියන්නේ. ඔය එයාක්‍රාෆ්ට් වල තියෙනවා මේ ඒකට කියන්නේ part 21J කියලා එකක්. ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් වල මොකක් හරි එයාලයින් එකකින් ඒ එයාක්‍රාෆ්ට් එකේ පොඩි වෙනසක් කරනවා නම් ඒක එයාලයින් එකෙන් එයාලගේ වගකීම අරන් කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට හිතන්නකෝ කාපට් එකක් මාරු කරනවා කියලා. පොඩි වෙනසක්. ඒ කාපට් එක මාරු කරන්න බෑ එයාලයින් එකට. ඒ කියන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ කොච්චර ඉංජිනේර්ස්ලා හිටියත් ඒ කාපට් එක මාරු කරන්න බෑ එයාලට. ඒ කාපට් එක මාරු කරන්න අවසරයක් ඕනේ. රෙකමෙන්ඩේෂන් එකක් ඩිසයින් රෙකමෙන්ඩේෂන් එකක් ඕනේ. කාපට් එක විතරක් නෙවෙයි සීට් කවරයක් මාරු කරද්දී ෆයර් එක්සිට් බෝඩ් එක ගහලා තිනවා බෝඩ් එකේ ඇණයක් ගලවද්දී කිසිම දෙයක් මාරු කරන්න බෑ රෙකමෙන්ඩේෂන් එකක් නැතුව. ඒතර part 21J කියලා කට්ටිය කරන්නේ ඒක වෙනම කම්පැනියක්. ඒ කම්පැනිය කට්ටිය කරන්නේ අර රෙකමෙන්ඩේෂන් එක දෙන එක. එතකොට මේ රෙකමෙන්ඩේෂන් එක දෙන්න වෙනම කම්පැනියක් ඉන්නවා. දැන් ශ්‍රී ලංකන් එකේ ඉංජිනේර්ස් ලයින් එක හරි අපි ඕනෙම එයාලයින් එකක් ගත්තොත් ඉංජිනේර්ස් ලයින් එක හරි. නමුත් ඒ ඉංජිනේර්ට ඕනේ වෙච්ච පළියට එයා ඒක ටක් ගාලා දැන් මෙතන තියෙන සීට් කවරේ මාරු කරලා වෙන සීට් කවරයක් දාන්න බෑ ප්ලේන් එක. ඒකට තියෙනවා රෙකමෙන්ඩේෂන් එක. ඒ රෙකමෙන්ඩේෂන් එක ගන්න වෙන කම්පැනියක් ඉන්න ඕනේ. වෙන කම්පැනියක් through තමයි රෙකමෙන්ඩේෂන් එක ගන්න. එතකොට මේ වෙන කම්පැනිය පිහිටෝන එක තමයි අර ඉංජිනේර් කරලා තින්නේ. එයා ඒ සිද්ධිය දැකලා දැන් එහෙම බිස්නස් අවස්ථාවක් එහෙම ව්‍යාපාරික අවස්ථාවක් හිතෙන්නේ නෑනේ. නිකම් මනුස්සෙට. එයා ඒක දැකලා එයා කරලා තින්නේ ඒ කම්පැනිය පිහිටවල තියෙන එක. ඒතර ඒ කම්පැනිය පිහිටවන එක ටිකක් ලේසි වැඩක් නෙමෙයි. නමුත් ඉතින් ඒ කම්පැනිය 10 දෙනෙක් විතර තමයි ඉන්න ඕනේ. ඉංජිනේර්ස්ලා 10ක් විතර හිටියාම ඇති. ඒ කම්පැනිය පිහිටවලා එයා කරන්නේ අර වට රෙකමෙන්ඩේෂන් දෙන එක. ඒ කියන්නේ ඒ රෙකමෙන්ඩේෂන් දෙන්න අනිවාර්යයෙන්ම කම්පැනියක් ඕනේ. සර්ටිෆිකේෂන් එකක් තියෙන කම්පැනියක්. IASA approved කියලා තියෙනවා approval එකක්. ඒ IASA approved කම්පැනියක් තියෙන්න ඕනේ ඒකට. එතකොට සරල දෙයක් වෙන්නේ දැන් මගේ යාළුවත් work from home වැඩ කරන්නේ. ගෙදරින් ඉඳන් වැඩ කරන්නේ. එයාට එනවා දැන් එයා ඉංජිනේර කෙනෙක් විදිහට වැඩ කරන්නේ. එයාට එනවා මෙන්න මේ යාලයින් එකේ ශ්‍රී ලංකන් විතර නෙමෙයි යාලයින් 20ක් විතර ඒගොල්ලොත් එක්ක වැඩ කරනවා. මෙන්න මේ යාලයින් එකේ මෙන්න මේ සීට් කවරේ මාරු කරන්න හදන්නේ මෙන්න මේ જાතියෙන්. අපේ එක්කෙනා මොකද්ද කරන්නේ බලලා කැල්කියුලේට් කරලා මොන හරි දෙයක් තියෙනවා නම් ඒකේ විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා නම් ඔක මාරු කරද්දි මේක ගැන සැලකිලිමත් වෙන්න මෙන්න මෙහෙම කියලා අස්සම් කරලා යවනවා. ඒ අස්සම් කරලා යවන්නේ අර කම්පැනියේ දෙය කම්පැනි 10 දෙනා ඉන්නේ. ඒ
කම්පැනි චයාමන් ඒ ඔක්කොම කට්ටිය ඉන්න මේන් ඉංජිනේර් බලලා ඒක අරගොල්ලන්ට යවනවා. ඒකට සීට් කවරේ මාරු කරන්න ඇප්‍රූවල් එක ගන්නවට සීට් කවරේ මාරු කරන්න ඇප්‍රූවල් එක ගන්නවට විතරක් කම්පැනියට ඇප්‍රූවල් එකට අස්සනට විතරයි සීට් කවර දෙන්නේ නැහැ. ඒගොල්ලෝ යන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ. අර කියන ඇප්‍රූවල් එක දෙනවට විතරක් අර කම්පැනියට සාමාන්‍යයෙන් ලක්ෂ 20ක් ගෙවනවා ඒ අස්සනට විතරක්. ඒ විදිහට එක යාලා ඉන්නකින් දවසකට මේ කීප වතාවක් වෙනවා. එතකොට ඔය විදිහට දැන් කාපට් එකක් මාරු කරත් එච්චරයි. වැඩි ඕනේ නැහැ. ෆයර් එක්සිට් එක කියන දැන් බෝඩ් ගහලා තිනවා. ඒකේ එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ ගහලා තිනවා නේම් ටැග්ස්. ඒ නේම් ටැග් එකක් මාරු කරත් එච්චරයි. ඒ හැම එකටම ඇප්‍රූවල් ඕනේ. ඒ ඇප්‍රූවල් දෙන කම්පැනිය තමයි අර අපේ ඉන්න මේන්ටනන්ස් ඉංජිනේර් පිටවල තියෙන්නේ. එතකොට එයා එක පිටවපු එකෙන් දැන් එයා ළඟ 10 දෙනෙක් වැඩ කරනවා තව ඉංජිනේර්ස්ලා 2015 තමයි කම්පැනිය පිටවල තියෙන්නේ. අද 2025යි. අද වෙනකොට කම්පැනි එකේ මාසික ප්‍රොෆිට් එක මාසයකට කෝටි 16යි. මාසයකට කෝටි 16යි. මාසයක ප්‍රොෆිට් එක. එයාලා ඉන්නේ 20ක් විතර ඒගොල්ලෝ ඒක තුල දෙන්න. මොකද්ද කරන්නේ? එයාලා එතනට යන්නෙත් නැහැ, එයාපෝට් එකට යන්නෙත් නැහැ, සීට් කවර දෙන්නෙත් නැහැ, එනයක්වත් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ ගාන හදලා, ඒ කියන්නේ මොකක් කරද සමහරලාට මෙහෙම දැනක් ආවා. දැන් සමහර ඔය ලෝඩින් ඉංජිනියර්ස්ලා කියලා ඉන්නවා මේ කියන්නේ එයාක්‍රාෆ්ට් වලට කාගෝ එයාක්‍රාෆ්ට් වලට, ඒ කියන්නේ මිනිස්සු ගෙනියන ඒවට නෙමෙයි ගොඩක් කරාට. කාගෝ එයාක්‍රාෆ්ට් වලට ඒ බඩු ඇතුළට දාද්දි පටවද්දි ඒවා මේ බැලන්ස් කරන්න ඕන විදිහක් තියෙනවා. නැත්නම් සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි, ඒ කියන්නේ ගුරුත්ව කේන්දරය වෙනස් වෙලා ගුවන් ගමනට ඒක වෙනසක් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ ඒවා හරියට පටවන්නේ කොහොමද කියන එක, නැත්නම් ඒ වගේ ඒවා පටවනකොට තියෙනවා හදලා බ්‍රැකට්ස්, ඒ කියන්නේ ඒක ප්ලේන් එකට දාලා හයි කරන බ්‍රැකට්ස් තියෙනවා. ඒ බ්‍රැකට් එකක් තියෙන තැන වෙනස් කරන්න උනත් මේගොල්ලන්ගේ ඩිසයින් ඇප්‍රූවල් එකක් ඕනේ. මේ පාර්ට් 21J ඇප්‍රූවල් එකක් ඕනේ. ඒතර පාර්ට් 21J ඇප්‍රූවල් එකට අනිවාර්යයෙන්ම පොඩි චූටි අනයක් ගියත් ලක්ෂ 20කට වඩා දෙන්න වෙනවා ඇප්‍රූවල් එක අස්සනට. අස්සන ලක්ෂ 20ක් දෙන්න වෙනවා. ඔය විදිහට සමස්තයක් විදිහට දැන් අවුරුදු 10යි. දැන් බලන්න වෙන බිස්නස් එකක් කළා අවුරුදු 10 වෙද්දී තාම අමාරුයිනේ මිනිස්සෙක්ට මාසයකට කෝටි 16ක් වෙන්න. මාසයකට කෝටි 16ක් වෙන්න ඉතාලම අමාරුයි අවුරුදු 10ක් ඇතුළත එහෙම ගොඩනගන්න. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් ඒක එක අවස්ථාවක්. තව මන් දන්නේ කෙනෙක් කියනවා බයෝමෙඩිකල් ඉංජිනේර කෙනෙක්. එයාත් එහෙම වැඩ කරලා එයා කරන්නේ දැන් ලංකාවේ දැන් ආසිරි හොස්පිටල්, නවලෝක හොස්පිටල්, එක හොස්පිටල් තියෙනවානේ. ඒවට ගෙන්නනවානේ මැෂින්ස්. ඒ කියන්නේ පෙට් ස්කෑනර්ස් හරි මොනවා හරි මැෂින්ස් දෙනවානේ. ඒ මැෂින්ස් ඇප්‍රූව් කරන්නේ මෙයා. ඒ මැෂින්ස් වලට ඇප්‍රූවල් එක දෙන්නේ මෙයා. මේක ගෙනල්ලා කරගෙන යන්න පුළුවන්. ඒක ඇප්‍රූවල් විතරයි. එයාට තියෙන ඇප්‍රූවල් දෙන කම්පැනියක්. ඇප්‍රූවල් දෙන කම්පැනියෙන් එයා සයින් එක විතරයි ගහන්නේ. මේක චෙක් කරලා මෙච්චර කාලයක් මේක වැඩ කරන්න පුළුවන් වෙයි. ලංකාවේ තත්ත්වයට තේ මේක කරගෙන යන්න පුළුවන් වෙයි. එයා එන්නේක්වත් ගලවන්නේ නැහැ. ඇප්‍රූවල් දෙනවා විතරයි. ඒ වගේ ව්‍යාපාර අවස්ථා තියෙනවා. එයාටත් සාමාන්‍යයෙන් කෝටි 4-5ක මාසික ආදායමක් තියෙනවා. ඒ වගේ දැන් මම ওই පාර්ට් 21J එක මම දැක්කේ මගේ යාළුවෙක් ඒකේ ජූනියර් ඉංජිනේර විදිහට වැඩ කරන හින්දා ඒකේ සිද්ධිය මාරයි. ඒ කියන්නේ ඔක්කොම ඉංජිනේර්ස්ලා වර්ක් ෆ්‍රොම් හෝම් වැඩ කරන්නේ. කිසිම ඔෆිස් එකක් නැහැ, කිසිම තැනක් මුකුත් නැහැ. ගෙදර ඉඳන් අර ඇප්‍රූවල් එක සයින් කරලා යවනවා. කම්පැනි කම්පැනිය මාසෙකට කෝටි 16ක් 17ක් කාලයක් යද්දි ෆීල්ඩ් එකේ ඩොක්ටර්ස්ලාත් එහෙමයි. එහෙම දැන් ඩොක්ටර්ස්ලා නම් තව දිනා PP කරනවා අරවා මේවා දිනවනේ. ඔය ඕකයි ඔතන අපි කතා කරන්නේ මේ ෆීල්ඩ් වල තියෙන වැදගත්කම. එතකොට ඔය ඇප්‍රූවල් එක දැන් ඔය විදිහට කම්පැනියක් පිහිටවන්න යද්දි ඒ කම්පැනිය පිහිටවන්න බලද්දි එහෙම හැමෝටම පිහිටවන්න දෙන්නේ නැහැ. නිකන් මිනිස්සෙක් ඇවිල්ලා මේ කවුරු හරි යාලා ඉන්න එකට කිව්වොත් හරි අපි බල්ලා කියන්නම් ඔයාලා අපිට එවන්නකෝ කියලා එහෙම කිව්වොත් එහෙම එවනවද? එහෙම එවන්නේ නැහනේ. ඉතින් ඒක ක්වොලිෆිකේෂන් මත තමයි දෙන්නේ. ඒක ක්වොලිෆයිඩ්ද කියලා බලලා ඉංජිනේර කෙනෙක් විදිහට එක්ස්පීරියන්ස් එක බලලා තමයි ලයිසන් දෙන්නේ. ඒ ලයිසන් එක ගන්න අමාරුයි. ඒ ලයිසන් එක ගන්න සෑහෙන ප්‍රොසෙස් එකක් තියෙනවා. ඉතින් අන්න ඒක තමයි මේකේ තියෙන වටිනාකම. නැතුව ඔයා මේකෙන් මොකක් හරි අරගෙන කාට හරි මා අවුරුදු ගාණක් වැඩ කරා කියලා මං හිතන්නේ කිසිම වාසියක් වෙයි කියලා. ඒකින්ද අර ඒ වගේ chances ඕන තරම් තියෙනවා. දැන් වැඩි ඕනේ නැහැ, වැඩි දුර කතන්දර ඕනේ නැහැ. මගේ තාත්තා කලින්ම වැඩ කරේ මැරින් ඉංජිනේර කෙනෙක් විදිහට නැව්වල අඩියකට. ඊට පස්සේ මේ ලංකාවේ විදුලි බලාගාරවල ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක් විදිහට වැඩ කරා. අන්තිමට එයා වෙන කෙනෙක් එක්ක මේ කරගෙන ගියා ඔන්න ඔයගේ තව වැඩක්. ඒ කියන්නේ මුළු ලංකාවෙම බිල්ඩින් මොන බිල්ඩින් එකක් හැදුවත් ඒ බිල්ඩින් එකට අනිවාර්යයෙන්ම ෆයර් සේෆ්ටි රෙගියුලේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ගිනි ගන්න එක නැවැත්වීම සම්බන්ධව ගිනි අනතුරු වලින් වැළකින්න සිස්ටම් එකක් තියන්න ඕනේ. මොකක් හරි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ෆයර් එක්සිට් තියෙන්න ඕනේ විදියක් තියෙනවා. ගිනි ගන්නේ නැති වෙන්න ආරක්ෂා වෙන්න විදියක් තියෙන්න ඕනේ. එතකොට ඒ ගිනි ගන්නේ නැති වෙන්න ආරක්ෂාව තහවුරු කරන්න ලංකාවේ කම්පැනිස් දෙක තුනයි තියෙන්නේ. ඒතකොට කවුරු බිල්ඩින් එකක් හැදුවත් මොන බිල්ඩින් එකක් හැදුවත් හිතන්නකො හොටෙල් එකක් හරි මොනවා හැදුවත් ඒකේ අනිවාර්යයෙන්ම ගිනි ආරක්ෂණ පද්ධති ෆයර් එලාම් සිස්ටම් ඊට පස්සේ දැන් අපි හොටෙල් එකක් හැදුවත් ෆයර් එලාම් එක ෆයර් පැනල් එක ස්ප්‍රින්ක්ලර්ස් කියලා අර වතුර විදින ඒවා අනිවාර්යයෙන්ම බිල්ඩින් රෙගියුලේෂන් එකට ඕනේ ඒවා තියෙනවා. ඒවා ගහන කම්පැනිස් තියෙන තුනක් විතර. ඉතින් කවුරු බිල්ඩින් එකක් හැදුවත් සාමාන්‍යයෙන් අර කියලා කම්පැනි තුනෙන් එකකට ගිහිල්ලා ওই පද්ධතිය හදා ගන්න ඕනේ. ඉතින් ඔය පද්ධතිය හදා ගන්න දැන් සාමාන්‍ය තාත්තා කරපු එකේ කියන්නේ තාත්තා හදපු එකේ මාසෙක ලක්ෂ 800ක් ප්‍රොෆිට් තිබ්බා. මාසෙක ලක්ෂ 800ක්. හිතන්නකෝ. ඒ කියන්නේ අර එහෙමයි ඉංජිනේර කෙනෙක් හෝ ඩොක්ටර් කෙනෙක් හෝ අවසාන වශයෙන් සල්ලි හදන්නේ. අර ඒ නිසා බය වෙන්න එපා. මම හැමෝම කරන්නේ නැහැ. දැන් මේ කතන්දරේ YouTube එකේ දැම්මොත් එහෙම ඔන්න
කම්පැනි සමහරු එහෙම කොයිද කරන්නේ අපිට අපේ අයියා කෙනෙක් ඉන්නවා ලක්ෂ 2යි දැන් අවුරුදු 20ක් පඩි වැඩ කරනවා කියලා. ඉතින් ගොනා කියලා අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් මොනවා කරන්නද? එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මෙහෙම වෙන්නත් පුළුවන්. ඒකයි මම මේ කියන්නේ. ඕන්නම් ඉතින් ඔහොම වැඩ කරලා මුළු අවුරුදු ගානම අවුරුදු 25ක්ම ලක්ෂයකට වැඩ කරලා ගෙදර යන්නත් පුළුවන්. එහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් අර වගේ next level game එකක් ගහන්න පුළුවන්. ඒ next level game පේන්නේ ගෙදර ඉන්නකොට පේන්නේ නැහැ. ඒ field එකේ ඉන්නකොට පේන්නේ එහෙම දේවල් කරන්න පුළුවන් කියලා. field එකේ ඉන්නකොටයි පේන්නේ එහෙම දේවල් තියනවා කියලා. ගෙදර ඉඳන් බැලුවාම පේන්නේ අපිට සල්ලි හොයන්න පුළුවන් කොහොමද පොල් විකුණලා. හරිද? එහෙම දේවල් නේ පේන්නේ. කමියුනිකේෂන් එකක් දාලා. ඒව හැමෝම කරන මේ පොදු ව්‍යාපාරික අදහස්නේ. එහෙම නෙමෙයි. අර වගේ ලොකු දේවල් තියෙනවා. හැබැයි ඒකට ක්වොලිෆිකේෂන් ඕනේ. ඒ කියන්නේ ඔයා ෆයර් කම්පැනි එකක් පටන් ගන්නවා නම් ඔයා ක්වොලිෆයිඩ් ෆයර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ඕනේ. ෆයර් ඉන්ජිනියර් කෙනෙක් වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රිකල් කරලා පස්සේ වෙනම එකක් කරන්න ඕනේ. අපේ තාත්තා එක් කරලා තියෙන්නේ. එහෙම ඉලෙක්ට්‍රිකල් කරලා තව තියෙනවා ෆයර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න තව දේවල් ටික. එහෙම කරලා තියෙන්න ඕනේ. ඒ ක්වොලිෆිකේෂන්ස් තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් ලස්සන පාරවල් තියෙන ඕන තරම්. කරන්න ඕන කරන් දේවල් තියෙනවා. ඒ නිසා මේ අර තමන් කවදාවත් බය වෙන්න එපා. මේ මට මේ ගිහිල්ලා මේ පඩිය ලක්ෂයකමාරයි අවුරුදු 300ක් වැඩ කරන්න වෙයි ලැම්බෝගිනියක් ගන්න කියලා එහෙම හිතන්න එපා. ඒක නෙමෙයි එතන කතන්දරේ. ડોක්ටර් කෙනෙක් වුණත් එච්චරයි. ඒ නිසා මේකේ වටිනාකම තේරුම් ගන්න. කොච්චර වටින දෙයක්ද කියලා මෙතන තියෙන්නේ තේරුම් ගන්න. දැන් නැවතත් කියනවා හැමෝම එහෙම කරන්නේ නැහැ. එහෙම නොකරන කට්ටිය ගැන හිතලා ඔයා ඒකෙන් හිත කඩා ගන්න එපා. මේකේ යන්න පාරවල් ඕන තරම් තියෙනවා. ඕන තරම් මේකේ පාරවල් තියෙනවා. මාර දේවල් තියෙනවා. දකින්නවත් නැති පැති තියෙන්නේ. සමහරට දැන් ඔය මිනිස්සු ප්‍රසිද්ධ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් YouTube එකේ TikTok කරනවා වගේ ඩයල් ප්‍රසිද්ධයි. දැන් අමුකඩ මුක නැටුවොත් ප්‍රසිද්ධ වෙනවා. දැන් අරගොල්ලෝ ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ප්‍රසිද්ධ වෙන්නේ නැති වෙන්න තව හේතුවක් තියෙනවා. දැන් නිකන් ඔය කෝටි 16ක් 17ක් මාසෙකට එන ගමන් ඕවා ප්‍රසිද්ධ කරන්න ගිහින් තව කට්ටිය ඕක කරන්න පටන් ගන්නකොට මේ මිනිස්සු කැමතිත් නැහැනේ. දැන් හිතන්නකෝ එයා ඒක හැමම ප්‍රසිද්ධ කරපුවම ඔන්න ලංකාවේ ඉන්න හැම එකටම කරන්න ඕනනේ ඒක. ඊට උනුත් එක දේවල් කරලා ඔක් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා ඒ වගේ සද්ද නැතුව ලොකු සල්ලියක් කරගෙන ෆීල්ඩ් ඕන තරම් තියෙනවා. සද්ද නැහැ හැබැයි. ෂේප් එකේ කරගෙන යනවා. ඕන තරම් එහෙම ෆීල්ඩ් තියෙනවා. හොඳම උදාහරණ නිකන් සර්ච් කරලා බලන්න ඔය part 21J කියන සිද්ධිය. ඒක බරපතල සිද්ධියක්. ප්ලේන් එකේ ඇණයක් ගැලෙව්වත් ලක්ෂ 2 3ක් යනවා වෙන කාට හරි. එහෙම සින්නයක් තියෙනවා.